මාත්‍රිකාව කියලා. ආත්මයන අනිත්‍යයේ ඉදිරිපාදීනිය කොට පහකොත් පිටපතපාදීනිය කොට හතරකොත් දෙක ඔක්කොම කොට දෙන්නේ යහාටයි. හැබැයි අප්‍රිකානුවලින් ඉස්සෙල්ලා මේක වඩා වෙනවා. ඕනේ ඉදිරිපාදීනිය කොට හතරකොත් පිටපතපාදීනිය කොට තුනකොත් දෙක ඔක්කොම කොට දෙන්නේ යහාටයි. අපේ අයියාලුවන්ට අලුතෙන්නම් කරලා මහන්සි වෙලා කොහෙද? උදාහරණ පස්සෙන් දින්දේ ඉඳා ගන්න. පොඩි ගණන් පාඩමක් කියලා දෙන්නයි යන්නේ. අපි බලමු අනිත්‍යයේ උරහිස මාත්‍රමක උපමන්නේ කොහොමද කියලා. මෙහෙමයි මේක කරන්නේ. මුලින්ම අනිත්‍යයේ ඉදිරිපාදයේ වටක් ප්‍රමාණය මනගන්න. ඊට පස්සේ ඒ එනාට විසල් වැඩි කරන්න. එතකොට එන උත්තරය තමයි අනිත්‍යයේ උරහිස මාත්‍රමක ඉස වෙන්නේ. ඔයාලා කැලේ ඉඳගෙන යන්නේ අනිත්‍යයේ ඉදිරිපාදයට ඔයාලට පුළුවන් ඒ අලියට උස ගණනය කරන්න. ඒ වගේම ශ්‍රී ලංකාවේ ජන සමාජයේ විසින් අනුගමනය කරන සම්මත නියෝජනයක් වෙනවා. අපේ ලංකාවේ නම් අලිය කියලා කියන්නේ අරුණ පුදුම කටයුතු නෙවෙයි. ඒත් අතීතයේ ඉඳලා රජතුමාගේ මංගලහත්ය විදියට පෙරවර ගමන් වලට වගේම බර උසලගෙන යන භාවිතා කරලා තියෙනවා. අලුතින් ආපු යන්ත්‍රසා මෞල්‍යයෙන් මේ දේවල් කරගන්නට දැන් අඩු වුණා. තායිලන්තයේ වගේ රටවල් වල තවමත් මේ දේවල් දැක බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේකෙන් අපේ අනිවාර්ය කොටස් කරගෙන යන විදිය. මෙයාලට එක්වරකට කිලෝග්‍රෑම් 250ක් පමණ බරක් විසිරීමේ හැකියාවක් පවතිනවා. ඔයාලට පේනවාද අපේ අනිවාර්යවා මේ කොටේ අරගෙන යන ආකාරය මොකක්ද කියලා? ඒකත් හඳුන්වන්නේ වෙනවා. ඒ වගේ කරන්නේ මෞලික දැක්කලා කරන්නේ ආවමදලද. ඒ වගේ කිසිම ආධාරයෙන් අපි බලමු අපේ අලියාරුවගේ පළවෙනි උත්සාහය